මේ වීඩියෝ එක රෙකෝඩ් වෙන්නේ Samsung Galaxy S25 Ultra device එකෙන් ඔන්න අහපු අයට වීඩියෝ quality කොහොමද කියන එක පිළිබඳව යම් තාක් දුරට අදහසක් සහ idea එකක් ගන්න පුළුවන්. හරි. ඉතින් මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මෙන්න මේ Samsung Galaxy A16 5G smartphone එක mid range range එකත් එක්ක සහ budget range එකත් එක්ක ආපු Samsung ලගේ අලුත්ම smartphone එක තමයි මේ තියෙන Samsung Galaxy A16 5G smartphone එක. ඉතින් ඔයා ගෙවන මිලත් එක්ක මේ ස්මාර්ට්ෆෝන් එකේ තියෙන වැඩ ඔයාට වටිනවද නැද්ද කියන එක පිළිබඳව කෙටියෙන් කතා කරන්න. එතකොට 4G ස්මාර්ට්ෆෝන් එක ගැන කතා කරද්දී 4G ෆෝන් එකට වඩා මේ ස්මාර්ට්ෆෝන් එක හොඳයිද කියන එක ගැන ඔයාට උපරිම කෙටියෙන් මම අදහසක් දෙන්නම්. ඩිසයින් එක පොඩ්ඩක් ඉන්න ඔයාට මේ ඕනම ඩිවයිස් එකක් අපෙන් හොමාරු කරගන්න කෑෂ් කරගන්න ඒ කියන්නේ ඔයාගේ පරණ ඩිවයිස් එකක් අපිට දීලා අඩු ඩිවයිස් එකක් වල අපෙන් මිලදී ගන්න පුළුවන්කම පාසු වන්නාලෙන් හම්බ වෙනවා නොදන්න කට්ටිය සොෆ්ට් ඩීටේල්ස් මම කතා කරන්නම්. ඉතින් මේකේ තියෙන ඩිසයින් එක ගැන කතා කරද්දී මේක අඩුපාඩුත් එක්ක මම කෙටියෙන් කතා කරන්නම්. ඉතින් මම නම් මේකේ ඩිසයින් එකට ඇත්තටම කැමති නැහැ. මොකද මේකේ තනිකරම කැමරා සෙටප් එක නෙමෙයි මම කියන්නේ අකමැති කියලා. කියන්නේ මේකේ ඩිසයින් එකේ තියෙන ප්‍රොටෙක්ෂන් එකට මොකද මේකේ පෙනුමත් ගැන කතා කරද්දී වාට මේක ප්ලාස්ටික් ඩිසයින් එකක්. ග්ලාස් ෆිනිෂින් ඩිසයින් එකෙන් එන ප්ලාස්ටික් ඩිසයින් එකක් තමයි ස්මාර්ට්ෆෝන් එකේ වාට බලා ගන්න පුළුවන්කම තියෙන කොහොම නමුත් මේකේ ෆිනිෂින් එක ලස්සනයි තමයි කොහොමද. නමුත් මේකේ වාට ෆින්ගර්ප්‍රින්ට් වගේ දේවල් ගොඩක්ම ඇලෙන ඩිසයින් එකක් තමයි මේ ස්මාර්ට්ෆෝන් එක වාට බලා ගන්න පුළුවන්කම තියෙන. මේක සාමාන්‍යයෙන් ගොඩක්ම කට්ටිය කැමති මැට් ෆිනිෂින් ඩිසයින් වලට. ඉතින් මේකත් මම හිතන විදිහට එහෙම වෙන්නේ නැති. මොකද මැට් ෆිනිෂින් ඩිසයින් වල ෆින්ගර්ප්‍රින්ට් වගේ දේවල් ඇලෙනවා අඩුයි. ඉතින් මේකේ ග්ලාස් ෆිනිෂින් ඩිසයින් එකක් තමයි තියෙන්නේ. ඔන්න ඔයා මේකේ ග්ලාස් ෆිනිෂින් ලුක් එකට ආස නම් ඔයාට මේ ස්මාර්ට්ෆෝන් එක තෝරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපිට A16 4G ස්මාර්ට්ෆෝන් එකෙත් එහෙම තමයි. ඉතින් කොහොම නමුත් මේකේ ට්‍රිපල් කැමරා සෙටප් එකක් සහ LED ෆ්ලෑෂ් ලයිට් එක බලා ගන්න පුළුවන්. මේකේ ඩිසයින් එක සාමාන්‍යයෙන් ග්‍රැබ් 200ක වගේ බලලා තමයි ස්මාර්ට්ෆෝන් එකට හම්බ වෙන්නේ. මිලිමීටර් 7.9ක වගේ ෆ්ලැට් ෆ්‍රේම් එකක් තමයි ස්මාර්ට්ෆෝන් එක අපිට කර්ව් විදිහට අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා ඩිසයින් එක විදිහට. ඩිවයිස් එකේ වම් පැත්තේ ෆින්ගර්ප්‍රින්ට් එක සහ වොලියුම් අප් ඩවුන් බටන් අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා normally. එතකොට වම් පැත්තේ තමයි SIM එක තියෙන්නේ ඔයාලට. SD කාඩ් එක සමගින් ඔයාලට SIM එකක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් dual standby SIM පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ස්මාර්ට්ෆෝන් එකේ උඩ සයිඩ් එකේ ඔයාලට noise cancellation microphone එක සහ ඩිවයිස් එකේ යට සයිඩ් එකේ අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ස්පීක් එක. ඉතින් මේකට හම්බ වෙන්නේ සිංගල් ස්පීක් එකක් සහ type C port එක සහ main microphone එක අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. මෙයාලා කියන විදිහට අපිට IP54 water and dust certification option එක හම්බ වෙනවලු. නමුත් company warranty වත් වතුරෙන් එන damage වලට කොහොමද warranty claim හම්බ වෙන්නේ නැහැ. normally වතුරෙන් සහ dust එකෙන් වෙන හානි වලට කියන්නේ pin එකෙන් වෙන හානි වලට වගේ normally අපිට water resistant එක භාවිත කරන්න පුළුවන්කම තියෙනවා. මේකේ තියෙන ඩිස්ප්ලේ එක ගැන කතා කරද්දී A16 එකේම 4G version එකේම ඩිස්ප්ලේ එක සහ සයිස් එකම තමයි ස්මාර්ට්ෆෝන් එකට හම්බ වෙන්නේ. අඟල් 6.7ක සුපර් AMOLED පැනල් එකක් තමයි මේ ස්මාර්ට්ෆෝන් එකෙත් අපිට යූස් කරන්න පුළුවන්කම තියෙන හොඳ ඩිස්ප්ලේ ක්වොලිටි එකක් ස්මාර්ට්ෆෝන් එකේ හම්බ වෙනවා. ඉතින් Infinity U cutout එකට හුරු ඩිස්ප්ලේ නොන්ච් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන්කම තියෙන්නේ ඩිවයිස් එකේම. චිප්සෙට් එකත් එක්ක රිෆ්‍රෙෂ් රේට් එක ගැන කතා කරද්දී වාට 120 Hz වලින් එනවා කියලා තිබ්බට චිප්සෙට් එකේ මේ ඩිවයිස් එකට හම්බ වෙන්නේ 90 Hz. ඒ කියන්නේ 16 4G ස්මාර්ට්ෆෝන් එකකට 90 Hz මේකටත් 90 Hz වලින් තමයි හම්බ වෙන්නේ කියන එක පිළිබඳව වාට අයිඩියා එකක් දෙන්න ඕනේ. මේක 90 Hz වලින් වාට යූස් කරන්න පුළුවන් මැක්සිමම්ම සහ මේකේ nits වගේ ගැන කතා කරද්දී nits 800ක වගේ high brightness level එකක් තමයි ස්මාර්ට්ෆෝන් එකට හම්බ වෙන්නේ. brightness level එක ඇත්තටම අඩුපාඩුවක් විදිහට දකින්න හම්බ වෙන්නේ නැහැ. ඔයාගේ වුණ මිලත් එක්ක resolution එකත් එකයි A16 එකටත් එකම resolution එක මේකටත් එකයි 1080යි 2340ත් එක්ක යන pixel range එකෙන් සමගම යන අංගලග්න පික්සල් 385ක වගේ පික්සල් density එකක් තමයි ස්මාර්ට්ෆෝන් එකට හම්බ වෙන්නේ. වාට ඩිස්ප්ලේ එක නම් ඇත්තටම හොඳ ස්මූත් වගේකින් යූස් කරන්න පුළුවන්කම තියෙන හොඳ චිප්සෙට් එකකින් එන ඩිස්ප්ලේ එකක් තමයි ස්මාර්ට්ෆෝන් එකේ ඩිස්ප්ලේ එක වාට හඳුන්වන්න පුළුවන්කම තියෙන. ඉතින් ඩිස්ප්ලේ එක නම් ඇත්තටම අවුලක් නැහැ. නමුත් මේකට U එකට වඩා පංචුලි ස්ක්‍රීන් එකක් තිබ්බනම් හොඳයි කියන මට්ටමක මම නම් හිතනවා. ඉතින් ඒක U එකට වඩා ගොඩක් කට්ටිය නොට් ස්ක්‍රීන් එකට පංචුලි ස්ක්‍රීන් එක තමයි ගොඩක්ම අය මම හිතන විදිහට ආසයි. ඉතින් මේකේ තියෙන Infinity U cutout ස්ක්‍රීන් එක තමයි අපිට ලබා දීලා තියෙන්නේ. කලර් රිප්‍රොඩක්ෂන් එක සහ කලර් කොන්ට්‍රාස්ට් එක අපිට ඇත්තටම හොඳ ක්වොලිටි එකක් මේ ස්මාර්ට්ෆෝන් එකෙන් හම්බ වෙනවා කියලා කියන්න පුළුවන්කම තියෙන සුපිරිම ඩිස්ප්ලේ ක්වොලිටි එකක් මේ ඩිවයිස් එකෙන් වාට හම්බ වෙන නිසාම. එතකොට මේකේ ඉතින් අලුත් කට්ටිය අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා channel එකේ පේනවා මේ channel එකට අලුත් කියලා top details සහ මේකේ price range වගේ දේවල් වලට idea එකක් ගන්න පුළුවන්කම තියෙනවා.
ඩිවයිස් එකේ බැටරි හෙල්ත් එක ගැන කතා කරද්දී ඔයාලට බැටරි කැපැසිටි එක මිලි ඇම්පියර් 5000 ක බැටරි කැපැසිටි එකක් තමයි 16 4G එකට 5G එකටත් එහෙම තමයි. charging speed එක වශයෙන් කතා කරද්දී ඔයාලට 225 watt fast charging මේ ස්මාර්ට්ෆෝන් එකට හම්බ වෙනවා. පැයයි විනාඩි 20ක වගේ උපරිම ටයිම් ධාරිතාවයක් යන ඩිවයිස් දෙකම එකම charging speed වශයෙන් අපිට හඳුන්වන්න පුළුවන්. සාමාන්‍ය 25 watt fast charging ස්මාර්ට්ෆෝන් එකට maximum හම්බ වෙන්නේ. ඒත් සමගම ඔයාලට side mounted fingerprint scan එකක් සහ face ID එකක් මේ ස්මාර්ට්ෆෝන් එකේ අපිට overall security පැත්තෙන් හම්බ වෙනවනේ. ඒක ඉතින් අමුතුවෙන්ම කියන්න දෙයක් නැහැ. ඔයාලට charging speed එක කොහොමද කියන එක පිළිබඳව ID එකක් ගන්න පුළුවන්. ඔයාලට ඇත්තටම fast අගයකින් මේ ස්මාර්ට්ෆෝන් එක දක්වනවද කියලා. Cruising in my lane fast, call it high speed. I've been working hard, yeah, I've been working nightly. If you think you'll win. කැමරා සෙටප් එක ගැන කතා කරද්දී එකම කැමරා සෙටප් එකක් තමයි එකම ක්වොලිටි එකක් තමයි ස්මාර්ට්ෆෝන් දෙකටම හම්බ වෙන්නේ. ඉතින් මෙගාපික්සල් 50ක ප්‍රධාන කැමරාවක් සහ මෙගාපික්සල් 5ක අල්ට්‍රා වයිඩ් ලෙන්ස් එකක් සහ මෙගාපික්සල් 2ක මැක්‍රෝ ලෙන්ස් එකක් තමයි ස්මාර්ට්ෆෝන් දෙකටම. ඒ කියන්නේ 16 එකට සහ 4G එක 16 4G එකට සහ 16 5G ස්මාර්ට්ෆෝන් මේකටත් එහෙමම තමයි. ඉතින් ඒක ලොකු වෙනසක් හම්බ වෙන්නේ නැහැ. ලොකු වෙනසක් තියක් කොහොමත් වෙනසක් නැහැ තමයි. කැමරා ධාරිතාවේ කැමරාව ක්වොලිටි කැමරා කොන්ට්‍රාස්ට් එක නම් ඇත්තටම මේකේ ඔයාට හෙවි බලාපොරොත්තු වෙන්න එපා. නෝමල් ක්ලියර් එකක් තමයි ස්මාර්ට්ෆෝන් එකෙන්. ඔයාට මේවත් එක ID එකක් ගන්න පුළුවන්කමක් තියෙනවනේ. කැමරා ක්වොලිටි නම් ඇත්තටම බලාපොරොත්තු වෙන්න එපා. මේ ස්මාර්ට්ෆෝන් එකක් ගන්න ඉන්න කෙනෙක් නම් 4G එකත් එහෙම තමයි. වීඩියෝ ධාරිතාවේ ඔයාට හම්බ වෙනවා 1080p 30fps සහ 4G එකට නැති ඉලෙක්ට්‍රොනික ස්ටේබිලයිසේෂන් ඔප්ෂන් එක මේ ස්මාර්ට්ෆෝන් එකේ වාට හම්බ වෙනවා. ඒ නිසා පොඩි වෙනස්කමක් තමයි තියෙන්නේ කැමරා ක්ලියර් එකෙන්. ඒක ලොකුවට වෙනස්කමක් විදිහට අපිට හම්බ වෙන්නේ නැහැ. ඕවරෝල් මේක කැමරා පැත්තෙන් නම් ඔයා ඇත්තටම හිතලා ගන්න එපා. සෙල්ෆි කැමරාවට හම්බ වෙනවා මෙගාපික්සල් 13 සෙල්ෆි කැමරාවක් සහ සෙල්ෆි වීඩියෝ පැත්තෙන්ද 1080p 30fps දක්වා වීඩියෝ ධාරිතාවයක් මේ ස්මාර්ට්ෆෝන් එකෙන් ඔයාට හම්බ වෙනවා. කැමරා පැත්තෙන් හිතලා ගන්න කෙනෙක් නම් මේක ඇත්තටම ඔයාට රෙකමන්ඩ් කරන්න බෑ. ඉතින් RAM එක සහ ROM එක ගැන කතා කරද්දී ප්‍රධාන වශයෙන් ඒ කියන්නේ උඩරිම එනවා 8GB RAM එකත් එක්ක 256GB internal storage එකක් තමයි ස්මාර්ට්ෆෝන් දෙකටම හම්බ වෙන්නේ. කොහොම නමුත් මේ මගේ අතේ තියෙන ස්මාර්ට්ෆෝන් එක තමයි 8GB RAM එකත් එක්ක එන 256GB internal storage එක තමයි මේ ස්මාර්ට්ෆෝන් එකට බලා ගන්න පුළුවන්කම තියෙන maximum RAM management එක virtual RAM එකත් එක්ක විදියට බලද්දී අපිට 16GB දක්වා virtual capacity එක ස්මාර්ට්ෆෝන් එක අපිට maximum බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ virtual RAM එක හම්බ වෙන්නේ 8GB ප්‍රධාන RAM එක තමයි 8GB. ඒතකොට 16GB වගේ අපිට 16GB වගේ අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. මේක අනිත් RAM ගැන කතා කරද්දී වාට 4GB එනවා සහ 6GB RAM එකත් ස්මාර්ට්ෆෝන් එකට හම්බ වෙනවා. 128GB memory capacity එකකින් එන ස්මාර්ට්ෆෝන් එකක් තමයි මෙන්න මේ device එක. සහ 16 එකේ 16 4G ස්මාර්ට්ෆෝන් එකත් අපිට ඒ විදිහට තමයි බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. Samsung කියන විදිහට අපිට මේකට අවුරුදු කිහිපයක්ම අප්ඩේට් කියන්නේ software update බලාපොරොත්තු වෙන්න පුළුවන්කම තියෙන security patch update ද ඇතුළත්වම. චිප්සෙට් එක ගැන කතා කරද්දී ඔයා ගේමින් ගැන හොඳට හිතනගෙන ඉන්නම් A16 4G එකට වඩා මේ ස්මාර්ට්ෆෝන් එක ඔයාලට highly recommend කරන්න පුළුවන්කම තියෙනවා. 2022 ආපු MediaTek Helio G99 කියන chip එකට වඩා 2024 ආපු MediaTek Dimensity 6306 nanometer වලින් support කරන chipset එක තමයි මේ ස්මාර්ට්ෆෝන් එකට ලබා දීලා තියෙන්නේ. 2024 තමයි ඒ chipset එක එන්නේ. ඉතින් මේකට හැම chipset එක එන්නේ. ඉතින් මේක ගොඩක් powerful වාට gaming වලට ඔයා හිතනවා නම් මේ device එක සාමාන්‍ය 16 4G ස්මාර්ට්ෆෝන් වලට මේ device එකට යන්නේ වාට highly recommend කරන්න පුළුවන්කම තියෙනවා. ආසන්න වශයෙන් maximum අන්තිම score එක ලක්ෂ 4.5කට වඩා වගේ එන අන්තිම score එකක් තමයි මේ ස්මාර්ට්ෆෝන් එකකින් සහ අරකටත් එහෙම තමයි. මොකද එක හා සාපේක්ෂව ස්පීඩ් එක අපිට ස්මාර්ට්ෆෝන් දෙක අතර තිබ්බට 100% highly recommend කරද්දී මේ ස්මාර්ට්ෆෝන් එක අනිවාර්යෙන්ම වාට ස්පීඩ්ම ස්මාර්ට්ෆෝන් එක වලට සලකන්න පුළුවන්කම තියෙනවා. කෙටියෙන් කතා කරොත් ඉතින් ඔන්න දේවල් ටික තමයි 16 4G එකට වඩා මේ device එකේ තියෙන ස්පීඩ් එක කොහොමද කියන ගැන වට අයිඩියා එකක් ගන්න පුළුවන්කම තියෙන්නේ. device එකේ price range එක කොහොමද හුමාරු කරගන්න කොහොමද කියන එක ගැන කතා කරොත් පහළ කමෙන්ට් box එකේ පළවෙනි කමෙන්ට් එක බලන්න අපිව සම්බන්ධ කරගන්න පුළුවන්කම තියෙන details numbers ඇතුළත් කරලා තියෙන. ඒ වගේම තමයි device එකේ price range එක මෙන්ම අපේ WhatsApp channel link වගේ දේවල් වලට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මා හිතන විදිහට මේ ස්මාර්ට්ෆෝන් එක වගේ වල මිලත් එක්ක වටිනව නැද්ද කියන එක ගැන අපතුරට අයිඩියා එකක් ගන්න පුළුවන්කම තියෙන. ඇතින් මේ device එකේ තියෙන specs කොහොමද කියන එක පිළිබඳව ඉතින් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා channel එකත් එක්ක එකතු වෙන්න. ඉතින් අපි mobile plan කිරිබාත් වල ඉතින් ඔයාලට ඕන device එකක් අපෙන් හුමාරු කරන්න කරමු.
උමාරු කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ වගේ තවත් සුපිරම ෆෝන් රිවිව් එකකට ඉතින් ඔක්කොම උත්සාහනේ දෙවිටයි පරිස්සමෙන්ම ඉන්න